මේ සමාජයේ ජීවත් වන මිනිසුන්ගේම ඇතුළාන්තය කවිය තුලින් හරි අපූර්වට නිර්මාණය කිරීමේ හැකියාවක් කවියාට තියෙනවා. ඉතින් මේකට හොඳම උදාහරණේ වෙස්සන්තර ජාතක කාව්‍යයේ රික්මයට අම්මා ගැන කියන හරි අපූර්ව කවියක්. මේක වර්තමාන සමාජයේ අම්මා ගැන තමයි කියන්නේ. මෙන්න මේ විදිහට මේ කවි පන්තිය කියන්නේ නන්දසිරි කිහිඹිහෙත් මහතාගේ මේ අපූර්ව කවි පන්තිය වර්තමානයේ අම්මා. එහෙමත් නැත්නම් ඔබ ගැන කියනවද කියලා බලන්න. ඔලින්ද මාර මදිටියට සොයාගෙනත් අම්මා පාට පාට වානිෂ්කොල කැපූ තරං අම්මා. ගාට ගාට චක්කරයෙන් ගණන් හදන අම්මා මගේ වගේ ඒ උත්තර පොතේ ලියන අම්මා. වර්තමාන සමාජයේ අම්මා ගැන තමයි මේ කියන්නේ. ටීචර් කියන මල් කොළ අතු නොවේ කිසිත් අම්මා. ඩේටා කපන් Google වල සර්ච් කරන අම්මා. කුරුළු පැටව බිමින් තියා කුඩු ගෙනත් අම්මා. ටීචර් කියන කුරුළු ගහේ නිදන් කරන අම්මා. පාන්දරින් තෙලෙන් බැදපු නූඩි කවන අම්මා. වාන් දමන තරමට කිරි පැකට් පොවන අම්මා. වෑන් එකට යාන්තමින් කාසි සොයන අම්මා. පාන්වත් නැතිව දවසම සුසුම් හෙලන අම්මා. බලන්න යථාර්ථය කවියා මොන තරම් සූක්ෂම විදිහට වර්තමාන සමාජයේ අම්මා ගැන කියනවද කියලා. අගේ නමින් ටීචර් කියන රූප අඳින අම්මා. රැයේ මැදින් අවදි වෙලා පාට කරන අම්මා. ඇහේ තියන් කැලෙන්ඩරේ දවස් ගණින අම්මා. පහේ විභාගෙන් දවසක නිවන් දකින්න අම්මා. අගේ නමින් ටීචර් කියන රූප අඳින අම්මා. රැයේ මැදින් අවදි වෙලා පාට කරන අම්මා. ඇහේ තියන් කැලෙන්ඩරේ දවස් ගණින අම්මා. පහේ විභාගෙන් දවසක නිවන් දකින්න අම්මා. තරඟකාරී අධ්‍යාපනයේ යථාර්ථය තමයි මේ. ඉතින් කවිය අවසන් කරනවා පහේ විභාගෙන් දවසක නිවන් දකින් අම්මා කියලා. ඉතින් ඔබත් මේ වගේ අම්මා කෙනෙක්ද කියලා හිතලා බලන්න. හිතන්න වටින හරි අපූර්ව කවි පන්තියක් තමයි මේ.